ඇන්ටි ෂැම්පු තියනවද? ඇයි ඔළුවේ ගන්නද? අනේ නැහැ යටිපතුලේ ගන්න. ෂැම්පු ඉවරයිනේ. ඇන්ටි අර කැරපොත්තන්ට ගහන බෙහෙත් එක තියනවද? ඇයි නෝනා ඉදර කරපොත්තු ඉන්නවද? අනේ නෑ පොඩි ඩයිනෝසරස් පැටව ටිකක් ඉන්න උන්ට ගහන්න. අපේ මෙයාගේ ගෑස් මම මේ මනුස්සකමට ඇහුවේ. අනේ නෑ ආන්ටි මාත් මේ පොඩි විහිළුවක් කරේ. අයියෝ ආන්ටි අද මාර වැඩක් නේ උනේ. මං කාර් එකට නගිනකොට කැරපොත්තෙක් පැන්නනේ. ඉතින් මං කැරපොත්තන්ට හරි බයයි ආන්ටි. ඒ නිසා මං කෑ ගහගෙන එළියට පැන්නා. ඊට පස්සේ මූ අපේ ගෙට රිංගලා අපේ අලුතින්ම ගත්ත සෝෆ් එකට නැග්ගා. ඊට පස්සේ අපේ අම්මා කොස් අරන් එනවා දැකලා මූ පට ගාලා අපේ අඟල් 72 ස්මාර්ට් ටීවී එකට නැග්ගා. නෑ අපේ අම්මා ඊට පස්සේ අලිසලි කියලා බලන්න නැතුව දුන්නා උට කොස්සෙන්. කරපොත්ත ඉවරයි. නෑ ස්මාර්ට් ටීවී එක ඉවරයි. අපරාධ ටීවී එකනේ. ඒක නම් කමක් නෑ ආන්ටි. මම අපේ තාත්තට සල්ලි දීලා ආවේ අලුත්ම අලුත් අඟල් C ස්මාර්ට් ටීවී එකකුයි MacBook එකකුයි ගන්න. MacBook එකක් මොකටද? අනේ නංගි බඩ කියන්නම් තුකුරානේ. ඊට පස්සේ ඌ ගියේ අපි අලුතින්ම ගත්ත දොර හතර ෆ්‍රිජ් එක උඩට. අපේ තාත්තා එතන හිටියා. අතේ තිබුණ එකෙන් නවලා ගැහුවා. පස්සේනේ දන්නේ ඒ ගහලා තියෙන්නේ MacBook එකෙන් කියලා. අනේ අක්කේ මේ මමත් මේ ඔළුවේ ලියලාව විතරයි. අනික මේ නයි අරිනා වගේ කැරපොත්තු අරින්න එපා. අනික ඔයාට 25ක්වත් පේන්නේ නැහනේ. ඔච්චර දේවල් ගන්න කොහෙන්ද ඔයාට ඔච්චර පඩියක්? අයියෝ නංගි මම O level ඉවරුණු ගමන් මේ AT කරා. A level හොඳට පාස් වුණේ AT කරලා තිබුණේ හින්දා. AT කරපු නිසා මට හොඳ ජොබ් එකකුත් හම්බුණා. හැබැයි ඉතින් මට එච්චර හොඳට ඉංග්‍රීසි බෑනේ. ඉංග්‍රීසි විතරක් නෙමෙයි යන්නේ. දැන් සිංහලෙන් දෙමළෙන් වුණත් AT කරන්න පුළුවන්. අනික ඕවට සෑහෙන ගණන් යනවා ඇතිනේ. අයියෝ නෑ ආන්ටි. AAT කියන්නේ ලංකාවේ තියෙන affordableම qualification එකක්. අනිත් එක මාස 18න් complete කරන්න පුළුවන් නිසා ඔයා A level ලියන්න අවුරුද්දකට කලින් AAT qualified වෙනවා. A level ඉවර වෙද්දිම හොඳ job එකකුත් කරන්න පුළුවන්. අම්මේ එහෙනම් මම ඩබල් එකේ AAT රෙජිස්ටර් වෙන්නද? මේ මොනවා කියනවද ළමයෝ ඉක්මනට ගිහින් රෙජිස්ටර් වෙයන්. වැඩි ගානකුත් යන්නේ නෑනේ. හායි යාළුවනේ. ඔයාලත් මේ පාර O level විභාග ලියපු කෙනෙක්ද? A level එක්කම එහෙනම් AAT කරන්න පටන් ගන්න. A level syllabus එකෙන් වැඩි ප්‍රමාණයක් AAT වලින් cover වෙන නිසා A level විභාගේ ඔයාලට ලේසියෙන් පාස් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි CA, CIMA, CMA, ACCA සහ සමහර ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් කරනකොට ඒ සබ්ජෙක්ට් වලට exemption උත් ලැබෙනවා. ඉතින් AAT කියන්නේ NVQ level 5 පිළිගැනීම සහිත qualification එකක්. මේ වාසි හිමි කරගන්න අදම AAT එකත් එක්ක රෙජිස්ටර් වෙන්න. ආන්ටි දැන් එහෙනම් මට අර කැරපොත්තන්ට ගහන බෙහෙත් එක දෙන්න. අනේ ඒව ඉවර වෙලානේ නෝනා. එහෙනම් ඉතින් මෙච්චරලා මොකටද මම මේ කතාවට අල්ලගත්තේ? අනේ නෑදුව මමත් කැරපොත් වලට හරිය බයයි. දවසක් අපේ ගෙදර අල්මාරියට කැරපොත් එක්ක ඇවිල්ලා මගේ මුතු මැණික් රත්තරන් බඩු දියමන්ති ඒව උඩින් නැගලා අර අපි කින් සයිස් අලුත් බෙඩ් එකට පැනලා අනේ ඉතින් ඊට පස්සේ AC එකට ඈ